ඔබ දන්නවද? ඕනෑම ඇබ්බැහිවීමකින් පහසුවෙන්ම ඈත් වෙන්නේ කොහොමද කියලා? ආයුබෝවන් හැමෝටම. අපි කලින් වීඩියෝවෙන් අපි කතා කළා ඇබ්බැහිවීම කියන්නේ මොනවාද සහ ඒවා අපේ ජීවිත විනාශ කරන්නේ කොහොමද කියලා. මම එදා පොරොන්දු වුණා මේ විනාශකාරී ඇබ්බැහිවීම වලින් ඇත්තටම නිදහස් වෙන්නේ කොහොමද කියලා අද වීඩියෝවෙන් කියලා දෙනවා කියලා. මොන වගේ ඇබ්බැහිවීමක් වුණත් ඒකින් මිදෙන්න ඉතාමත් පහසු ක්‍රම ඔබ ළඟම තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ ප්‍රායෝගික පියවර 5 ගැනයි. මුලින්ම ඔයා ඇබ්බැහිවීම හඳුනාගෙන ඒ පිළිගන්න. ඒ කියන්නේ Tamanට යම්කිසි ඇබ්බැහිවීමක් තියෙනවා කියලා Tamanම පිළිගන්න එක. ගොඩක් අය කරන්නේ මට ඕන වෙලාවක මේක නවත්තන්න පුළුවන් කියලා Tamanවම රවටා ගන්න එකනේ. ඒත් ඇත්තටම ඔබට ඒක පාලනය කරගන්න බැරි නම් ඒක පිළිගන්න. මොකද ලෙඩේ හොඳ කරන්න නම් මුලින්ම ලෙඩක් තියෙනවා කියලා පිළිගන්න ඕනි. ඊළඟට හේතුව සොයමු. අපි යම් දෙයකට පිළඹෙන්නේ නිකම්ම නෙවෙයිනේ. ඔබට අධික ලෙස ෆෝන් එක බලන්න හිතෙන්නේ පාළුව පාලනය කරගන්නද? දුම් වැටියක් බොන්න හිතෙන්නේ මහන්සිය හෝ මානසික ස්ට්‍රෙස් නිසාද? කනස්සල්ල නිසාද? ඔබ ඇබ්බැහි වුණු දේ කරන්න පිළඹෙන ඒ හේතුව ඔබ විසින්ම හඳුනා ගන්න. ඊට පස්සේ ඔබ ඒ හේතුවට වෙනත් නිරෝගී විකල්පයක් ආදේශ කරන්න. එහෙමත් නැත්නම් පරිසරය වෙනස් කරලා බලන්න. ඔබ දන්නවා ඇස්වලට පිනින මානී තියෙන දේවල් වලට අපේ මුලේ ඉක්මනින් නැදිලා යනවා. ඔබ ෆෝන් එකට ඇබ්බැහි වෙලා නම් වැඩ කරන වෙලාවට ඒක වෙනත් කාමරයකින් තියන්න. සෝෂල් මීඩියා ඇප්ස් අන්ෆොලෝ කරන්න. ඔබව වැරදි දේවල් වලට පොළඹවන යාළුවන්ගෙන් ටිකක් ඈත් වෙන්න. මතක තියාගන්න සටනක් දිනනනම් නම් මුලින්ම සටන් බිම අපිට වාසි සහගත විදියට සකස් කරගන්න ඕනේ. ඉතින් එහෙමත් බැරි නම් ඔයාට විනාඩි 10 නීතිය භාවිතා කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. ඔන්න එකවරම ඔබට ඇබ්බැහි වුණු දේ කරන්න ලොකු ආශාවක් එනවා. අන්න ඒ වේලාවට මොලේට ඔයා කියන්න ඕනේ මම ඕක කරනවා. හැබැයි තව විනාඩි 10කින් කියලා. ඒ විනාඩි 10 ඇතුළත වතුර වීදුරුවක් බොන්න, එළියට ගිහින් හොඳ හුස්මක් ගන්න, නැත්නම් වෙනත් වැඩක් කරන්න පටන් ගමු. මනෝවිද්‍යාවට අනුව සාමාන්‍යයෙන් ඕනෑම තදබල ආශාවක් මිනිත්තු කිහිපයකින් මැකී යනවා. මේක ඉතාමත් සාර්ථක මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. අවසන් වශයෙන් උදව් ඉල්ලන්න සහ ඉවසන්න. ඔබ හැම දෙයක්ම තනියම කරන්න යන්න එපා. ඔබේ ළඟම හිතවතකුට, දිමාපියන්ට හෝ වෘත්තීය උපදේශකවරයෙකුට, කවුන්සලට මේ ගැන කියන්න. ඔවුන්ගේ සහාය ලබා ගන්න. ඒ වගේම එක රැයකින් ඇබ්බැහිවීම නතර කරන්න බෑ. සමහර දාට ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් අධෛර්යමත් වෙන්න එපා. වැටුණු තැනින් නැගිටලා ආයෙත් උත්සාහ කරන්න. ඇබ්බැහිවීම කියන්නේ අප්‍රසන්න අඳුරු කාමරයක් වගේ තැනක්. ඒත් ඒකේ යතුරු තියෙන්නේ ඔබේ අතීමයි. අදම මේ පියවරවල් උත්සාහ කරලා බලන්න. ඔබේ ජීවිතේ ලස්සන කරගන්න ඔබට ශක්තිය තියෙනවා. වීඩියෝව වටිනවා කියලා හිතුණා නම් ලයික් කරන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවින් හමු වෙමු. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.